හලෝ කොහොමද? ඉතින් අද මම හදන්නේ සෝලෝ ඩේට් එකක් යන්න. අපි බලමු කොහොමද මොනවද මම කරන්න කියලා ගිහිල්ලා. මේ මගේ සෝලෝ ඩේට් එක. මම ඉතින් කොහොම ටික ටික ඉඳගෙන ගියා ඉස්සරහට. දැන් අපිට වින්ටර් එක පටන් අරගෙන තියෙන්නේ. ඔටම් එක ඉවරයි. ඒ නිසා චුට්ටක් සීතලයි. අද පොඩි පින්නකුත් ආවා. ඉතින් චුට්ටක් සීතලයි. ඉතින් මම මේ දැන් යනවා මුලින්ම කොෆි එකක් බීලම වැඩි පටන් ගන්න. ඉතින් මම මුලින්ම ගියා කොෆි එකක් ගන්න. දැන් මම චුට්ටක් මෙතන ඒක බීබී පොඩ්ඩක් එතන එන්ජොයි කරා වාඩි වෙලා ඉඳලා. ඇත්තට මේක හරිම නිදහස් ෆීලින් එකක්. ආවෙමු ආයේ දැසේ කඳුලෙල් පිහා බලාවුන් කාලේවි තව කල් නොයා තනියේ ගෙවෙන සංසාරේ කතා රහසේ හමුවේ මල්වාරේ මෙදා අනන්තෙන් එහා ඉගිල්ලි සරා වසන්තය ගෙන සොයා මේ ඔයා අනන්තෙන් එහා ඉගිල්ලි සරා වසන්තය ගෙන සොයා මේ ඔයා ස්පටික්ස් ටිකක් ගන්න. ඉතින් මං අතනදි ඩියුඩ්‍රන්ට් එකක් ගත්තා. මං ඉපෙන්නේ යා කලර්ස් ටිකක්. ඊට පස්සේ මම ෂැම්පු කන්ඩිෂනර් මට ඕන ඒවා ටිකක් ගත්තා. ඉතින් ඊට පස්සේ මම පර්ෆියුම් එකක් ගන්න ගියා. මේ තියෙන්නේ පර්ෆියුම්. මේ පර්ෆියුම් නම් ටිකක් මිල වැඩි. සාමාන්‍යයෙන් ලංකාවේ ගානින් 40000ක් විතර වෙනවා. ඊට අඩු වෙනුත් තියෙනවා. හරි අඩුයි. ඉතින් එහෙම හොයාගන්න. ගොඩක් වෙලාවට 10,000-15,000 නම් අනිවාර්යෙන් පැනලා. මම ওই තෝරපු එක මම ගත්තා ඒ වෙලාවේ. ඒක හරි සුවඳයි. ඊට පස්සේ nail colors තියෙනවා. ලස්සන ඒවා. ඊට පස්සේ මම ගියා ඇඳුම් කඩේකට. මොකද දැන් වින්ටර් එක පටන් අරගෙන තියෙන්නේ. ඉතින් ටිකක් සීතලයි. අද චුටි පින්නක් ආවා. ඉතින් මට සීතලට අඳින ලස්සන ජැකට් ඕන වෙලා තිබුණා. ඉතින් මං ගියා ජැකට් තෝරගන්න. ඉතින් මෙතනදී මට ජැකට් දෙකකට හිත ගියා. බලන්නකෝ ඒවා ලස්සනයිද කියලා. මෙරට ඇඳුම් ටිකක් මිලයි. සාමාන්‍යයෙන් ලංකාවේ ගානින් බැලුවම 10,000ක් වගේ වෙනවා. සාමාන්‍යයෙන් හොඳ ක්වොලිටි එකක් ගන්නවා නම් සෙරෙප්පුත් එහෙමයි. මේක නම් 5,000ක් වගේ වෙන්නේ ලංකාවේ ගානින්. ඉතින් ඇඳුම් සෙරෙප්පු නම් ටිකක් මිලයි මෙහෙ. හැමදේම මිලයි. ඉතින් කෑම එහෙමත්. මම මෙන්න මේ ජැකට් එක මේක තෝරගත්තා. බලන්න එක කොහොමද කියලා. ඊට පස්සේ මම මේක තෝරගත්තා. මේ දෙකෙන් මොකද්ද ගන්න කියලා මම කල්පනා කරලා ඔයාලා හිතන්නේ මම මොකක් ගත්ත කියලාද? බලමු. ඊට පස්සේ මම ගියා පොඩි කඩචෝර ටිකක් ගන්න. මම මේ දවස්වල පොඩි ඩයට් එකක ඉන්නේ. ඒත් මට හිතුණා කමන්නේ සතියට එක දවසක් ඒවට මුකුත් වෙන්නේ නැහනේ කියලා මම චොක්ලට් ටිකකුයි චිප්ස් ටිකකුයි ගන්න ගියා. මේ තියෙන චොක්ලට් තියෙන ඒරියා එක. ඉතින් ඒකෙන් මම කැමති කීපයක් තෝරගත්තා. මම මේ දැන් ගන්න යන එක නම් හරිම රසයි. ඉතින් මම මේ දවස්වල කන්නේ ඒක. ඊට අමතරව මම තව පොඩි කීපයක් තෝරගත්තා. ඉතින් මේ තියෙන ඔක්කොම චොක්ලට් වර්ග. මම මේ වගේ කීපයක් තාම try කරලා තියෙන්නේ. ගොඩාක් තියෙනවා. තෝරගන්න බැරි තරම් ඉතින්. ඊළඟට මං ආවේ චිප්ස් තියෙන පැත්තට. මම මේ දවස්වල කන්නේ මේක. මෙතන ඔෆර් එකක් යනවා 6ටම 10ක් වගේ උනේ මට මතක විදිහට. ඒ කියන්නේ ලංකාවේ ගානේ රුපියල් 1000ක් වගේ. ඉතින් මෙතන තියෙන ඔක්කොම චිප්ස් වර්ග.
මේ ඒරියා එකේ තියෙන. අනිත් පැත්තෙත් තියෙනවා. ඉතින් එක වර්ගයේ චිප්ස් තියෙනවා. මම එක try කර බලනවා. මං අය මල් එකක් ගත්තා මටම කියලා. මං ඉතින් ආසාවෙ හිටියේ කවුරු හරි මට මල් එකක් දෙනකම්. ඒත් ඉතින් හම්බෙලා නැහැ. ඒ නිසා මම්ම ගත්ත මට. නෑ මම ඒක බුදුහාමුදුරන්ට පූජා කරන්නත් එක්කම ගත්තේ. තව මට පොඩි බඩු වගේ අඩපාඩු වෙලා තිබුණා. ඉතින් මං ඒ ටිකක් ගත්තා. වසන්තයගෙන ඉන්නකුත් එක්ක හැබැයි අයිස්ක්‍රීම් එකකුත් කාකා හිමින් සැරේ අප්පාර්ට්මන්ට් එකට ගියා. මේ ඉතින් මං අයිස්ක්‍රීම් තෝරනවා. එහෙමනම් ආයෙත් දවසක අලුත් vlog එකකින් හම්බෙමු. එතකන් සතුටින් ඉන්න. පෙරමං බලා බොහෝ කල් තනිකම් දරා හැම කල් නුඹේ නමින් මා ජීවත් වුණා.